සුබ දවසක් වේවා කියලා ඔයාලා හැමෝටම ප්‍රාර්ථනා කරනවා. අ, අ- අපස සාමාන්‍ය පෙළ හදාරන 10 11 ශ්‍රේණියේ දරුවන්ට අදාළව අ, ගෙන යන පාඩම් මාලාවේ තවත් එක් පාඩමක් විදිහට මම ඔයාලට අද ගෙන එන්නේ චලනය කියන පාඩම. එතකොට මේක අපිට 10 වසරට වගේම 11 වසරටත් නාට්‍ය හා රංග කලාව හදාරන ඕනෙම දරුවෙක්ට අදාළ වෙන පාඩම් මාතෘකාවක්. ඉතින් හැමෝටම ආරාධනා කරනවා මුලින් ඉඳලා අගටම මේ වීඩියෝ එක නරඹලා අ, මේ කොටස ගැන හොඳ අවබෝධයක් ලබා ගන්න කියලා. ඉතින් දිගටම අපේ වීඩියෝ බලන්න මතක් කරලා අපේ channel එක subscribe කරලා තියාගන්න පොතේ යාළුවන්ටත් දැනගන්න වීඩියෝ එක share කරන්න. හරි. අද අපි පාඩමට එමු. මොකද්ද මේ චලනය කියලා කියන්නේ? හ්ම්. චලනයක් කියනකොට ඔයාලට අදහසක් එනවා ඇතිනේ. මොකක්ද ඔයාලට චලනය කියන දේ කිව්වහම එන අදහස? නිකන් චලනය වෙනවා. එහෙට මෙහෙට වෙනවා. වගේ අදහසක් තමයි ඔයාලට එන්නේ. නේද? ඔව් ඒක එහෙම තමයි. එතකොට නාට්‍ය හා රංග කලාව කියන විෂය යටතේ ගත්තාම චලනය කියලා අපි හඳුන්වන්නේ රූපන ශිල්පියෙක් තම ශරීරය හසුරුවන ආකාරය එමත් නැත්නම් තම ශරීරය චලනය කරන ආකාරය තමයි අපි නාට්‍ය හා රංග කලාවේදී මේ චලනය කියන දේ යටතට ගන්න. එතකොට රූපන ශිල්පියෙක් තම ශරීරය හසුරවන ආකාර තුනක් තියෙනවා. එතකොට රූපණයේදී චලනය අපි කොටස් තුනකට බෙදා වෙන් කරනවා. ඒ අපි ඒකෙදි ශරීරය ඕනම නාට්‍යයක හෝ වේවා අවස්ථාවක හෝ වේවා අපි ඒ අවස්ථාවට අනුකූලව තම ශරීරය හසුරවන ආකාරය තමයි මේ ප්‍රධාන කොටස් අපි තුනකට වෙන් කරලා හඳුනගන්නේ. එතකොට ඒකෙදි පුතේ අපිට පළවෙනි චලනයේ විදිහට හඳුනා ගන්න පුළුවන් ස්වභාවික චලන. ඊට පස්සේ තාලානුකූල චලන. ඊට පස්සේ අපි නිර්මිත චලන කියලා හඳුනා ගන්නවා. මෙන්න මේක තමයි චලනයේ කොටස් තුන. මේ කොටස් තුනෙන් කෝකට හරි අනුව තමයි අපි ඕනෙම නාට්‍යයක් එහෙම නැත්නම් යම්කිසි අවස්ථාවක් නිරූපණය කරන්නේ. එතකොට චලනයේ කොටස් තුනයි ස්වභාවික චලන, තාලානුකූල චලන හා නිර්මිත චලන. දැන් අපි බලමු මොනවද මේ ස්වභාවික චලනයක් කියලා කියන්නේ. ස්වභාවික චලනයක් කියලා කියන්නේ පුතේ අපි එදිනෙදා ජීවිතේදී යම්කිසි පුහුණුවකින් තොරව කරනු ලබන චලන තමයි අපි ස්වභාවික චලන විදිහට හඳුන්වන්නේ. කියන්නේ ඔයාලා මම එදිනෙදා ගත කරන ජීවිතය තුළ යම් යම් දේවල් කරනවා. එතකොට අන්න ඒ වගේ දේවල් ස්වභාවිකව ඉදිරිපත් කිරීම කරන චලන. එතකොට ඒවට ඔයාලට උදාහරණ විදිහට ගන්න පුළුවන් කැලණි පාලම නාට්‍ය, ඒ වගේම විකෘති නාට්‍ය ඔයාලා බලලා තියෙනවා මේ වෙනකොට. එහෙම නැත්නම් ඉදිරියේදී බලන්න ඕනේ. එතකොට තලමල පිපිලා නාට්‍ය ඒ වගේ ගත්තාම ඒ වගේ තියෙන්නේ ස්වභාවික චලන. ඒ කියන්නේ එදිනෙදා අපි ජීවිතයේදී ස්වභාවිකව පාවිච්චි කරන ඉරියව් තමයි අපි මේ වගේදී භාවිතා කරන්නේ. ඒකයි අපි ඒවට ස්වභාවික චලන කියලා කියන්නේ. තියෙන්නේ ඒවට අදාළ චලන. ඊට පස්සේ දෙවැනියට අපි හඳුන්වනවා තාලානුකූල චලන. එතකොට මේවා නිශ්චිතම ගණිතමය රටාවකට අනුව බෙදා වෙන් කළ ක්‍රමයකට අනුව තමයි මේවා කරන්නේ. කියන්නේ මෙන්න මේකෙදි අපි චලනයන් ඉදිරිපත් කරන්නේ යම්කිසි තාලයකට, රිද්මයකට අනුකූලවයි. ඔයාලා බලලා ඇති මේ වෙනකොට මනමේ සිංහබාහු වගේ නාට්‍ය ඒකදී අපි යන එනකොට එතකොට යම්කිසි අදහසක් ප්‍රකාශ කරනකොට බෙරපද තාලවලට අනුව ශරීරය ඒ සම්බන්ධව හසුරවමින් තමයි අපි අදහස් ප්‍රකාශ කරන්නේ ගමන් විලාසයන් යොදාගන්නේ වගේ දේවල් අපි කරන්නේ යම්කිසි තාලයකට අනුකූලවයි. ඒකයි අපි මේවට කියන්නේ තාලානුකූල චලන කියලා. ඔයාලා බලලා නැත්නම් මනමේ සිංහබාහු නාට්‍ය දෙක බලන්න අනිවාර්යෙන්. එහෙම නැත්නම් ඔයාලට පොඩි පොඩි කොටස් අපිට YouTube channel එකකින් බලන්නත් පුළුවන්. ඔයාලා නාට්‍ය හදාරන දරුවෝ හින්දා මං හැමෝගෙම ඉල්ලන්නේ
හැමෝම පුළුවන් වෙලාවල් වලදී අපිට පෙන්නන මේ නාට්‍ය නරඹන්න යන්න. මොකද මේක අපි හඳුන්වන්නේ සජීවී නාට්‍ය කලාවක් කියලා. ඉතින් ඒකෙදි මම ඔයාලට කරන රික්වෙස්ට් එකක් තමයි ඔයාලා නාට්‍ය නරඹන්න යන්න. ඒ හරහා තමයි ඔයාලට අත්දැකීම් ලබා ගන්න පුළුවන් හැකියාව හම්බෙන්නේ. එතකොට එහෙම නොහැකිම කෙනෙක් ඉන්නවා නම් පොඩ්ඩක් YouTube සර්ච් කරලා බලන්න මනමේ සිංහබාහු නාට්‍ය දෙක. එතකොට ඒ දෙකේදී ඒ චරිත කොහොමද තමන්ගේ චලනයන් ඉදිරිපත් කරන්න කියලා බලන්න. එතකොට ඔයාලට මම මේ කියන දේ පැහැදිලි වෙනවා මේකෙදි පුතේ යම්කිසි තාලානුකූලව තමයි චලනයන් ඉදිරිපත් කරන්නේ. ඒකයි අපි මේවට තාලානුකූල චලන කියලා කියන්නේ. ඒකට යන්නේ බෙරපද තාලයට අනුව අදහස් ඉදිරිපත් කරන්නෙත් එහෙමයි. එතකොට ඒකේ වෙනසක් තියෙනවා. එතකොට තවත් චලනයක් තියෙනවා පුතේ නිර්මිත චලන කියලා. එතකොට මේකෙදි ස්වභාවිකත්වයේ ඉක්මවා ගොස් තමන්ගේ පරිකල්පනය මෙහෙවා උත්පාදනය කරන චලන තමයි අපි නිර්මිත චලන කියන්නේ. ඒ කියන්නේ ස්වභාවිකයි හැබැයි. හැබැයි මේ ස්වභාවිකත්වයේ ඉක්මවා ගියපු චරිතයක් අපිට හම්බ වෙනවා. නිකන් හිතන්න ඔයාලා උදාහරණයකට ගන්න නරි බෑන නාට්‍යයේ නරියගේ චරිතේ. ඇත්තටම අපි වේදිකාවට නරියෙක් ගේන්නේ නැහනේ. එතකොට නරියෙක් විදිහට වෙස් ගැන්විලා ඉන්නේ යම්කිසි පුද්ගලයෙක්. එතකොට මේ පුද්ගලයා නරියගේ චරිතය මොකද්ද කරන්නේ? හ්ම්? නරියගේ චරිතය තමයි නිරූපණය කරන්නේ. එතකොට එයාව සමාරෝපණය කරගෙන එහෙනම් එයාගේ චරිතයට ප්‍රවිෂ්ඨ වෙලා තමයි ඒ නරියගේ ගති ලක්ෂණ තමන්ගේ ඇඟට අරගෙන ඉදිරිපත් කිරීම කරන්නේ. හැබැයි එයා නරියෙක්ද? නෑ. එයා මිනිස්සෙක්. එතකොට මේ මිනිස්සයා තමයි මේ නරියගේ චරිත කරන්නේ. එතකොට නරියගේ හැසිරීම් රටා ගමන් කරන විදිහ අන්න ඒ වගේ දේවල් මිනිසෙක් වුණත් එයා මොකද කරන්න ඕනේ? මිනිස්සෙක් වුණත් එයා නරියගේ කැරක්ටර් එක ගැන අවබෝධයක් අරගෙන ඒ හරහා ඉදිරිපත් කිරීම කරන්න ඕනේ. චලනයන් කරන්න ඕනේ. එතකොට ඒවට තමයි අපි මේ නිර්මිත චලන කියන්නේ. එතකොට දික්තල කාලගෝලගේ නාට්‍යයේදී අපි කාලගෝලගේ චරිතය ගත්තාම ඒත් එහෙමයිනේ. කාලගෝල කියන චරිතය අපිට කලින් හඳුන්වනවානේ මෙන්න මේ වගේ නැති මිටි මිනිසෙක් කියලා. එතකොට අපි එයා ගමන් කරන්නේ කොරග ගහ වගේ. එතකොට චරිතයේදීත් අපිට අපේ ඇත්තටම අපි මේ ස්ටේජ් එකට ගේන චරිතය කොර ගහන්නේ නැහැ. හැබැයි ඒ චරිතයට අදාළ වෙන විදිහට කොරයක් හදාගෙන තමයි කොරග ගහ යන්නේ. කොට තොප්පි වෙලෙන්ද නාට්‍ය වඳුරගේ චරිතය ගත්තහමත් එහෙමයි. අපි වඳුරෙක්ගේ කැරක්ටර් එකක් පොඩ්ඩක් අධ්‍යයනය කරලා එයාගේ ගති ලක්ෂණ අවබෝධ කරගෙන ඒ චරිතයට පනවන්න. එතකොට ඒකෙදි අපිට හම්බෙන විදිහට තමයි අපි ඒ ඉදිරිපත් කිරීම කරන්නේ. එතකොට ස්වභාවික වුණාට හැබැයි අපි ස්වභාවිකත්වයේ ඉක්මවා ගියපු චරිතයක් තමයි ඉදිරිපත් කිරීම කරන්නේ. එතකොට ඒකෙදි ඉදිරිපත් කරන චලන තමයි පුතේ අපි නිර්මිත චලන කියලා කියන්නේ. හරිද? දැන් ඔයාලට අවබෝධයක් එන්නේ නැති මම මේ කිව්ව දේවල් ගැන මොනවා හරි ගැටලුවක් තියෙනවා නම් මම මේ කියපු දේවල් ගැන කමෙන්ට් එකක් දාගෙන යන්න. ඒකෙදි අපි කතා කරමු මොනවද මේ ගැටලු කියලා. හොඳද? එහෙනම් මේ පාඩම අවසන් කරනවා. ඔයාලා හැමෝටම ඉදිරි වීඩියෝත් සමග රැඳී සිටින්න කියලා ආරාධනා කරන ගමන් හැමෝටම සුබ දවසක්.